ඒකාබද්ධව මීට කලින් එක අවස්ථාවකදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අදත් අපි කල්පනා කරා පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා හැටියට ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවකින් තමුන්වන්සලා අමතන්න. ඒකට බලපාල එවැනි ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තරම් තුඩු දෙන හේතුවක් අපේ ඉදිරිපිට උද්ගත වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ නිසාම ඒ ආකාරයට මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම ඉතාමත්ම වැදගත් කියලා. ඒ තුඩු දෙන හේතුව තමයි ඔබ දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ අපේ රාජ්‍ය දුර්වල කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කොට තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ඇමරිකා එක්සත් ජනපදයේ සමග ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන ලද යෝජනාව එකසිතින් ලෝකේ පළවෙනි වතාවට ලෝකේ රටක විදේශ ඇමතිවරයෙකු විසින් මංගල සමරවීර විසින් පිළිගෙන තිබෙනවා, සමානුග්‍රාහකත්වයේ දක්වා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද යෝජනාවේ උඩ සිට යටටම තියෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය දුබල කිරීමේ සහ බෙලහීන කිරීමේ යෝජනා හැම යෝජනාවකම ඇතුළත තියෙන උමනාව ඒක. එතකොට ඒ යෝජනාවට සමානුග්‍රාහකත්වයේ දක්වන්න එකඟ වෙලා ඒ යෝජනාව අනුව යමින් බොහෝ දේවල් සිදු කරමින් තිබෙනවා. එක පැත්තකින් ඔබ දන්නවා යුද හමුදා බුද්ධ්‍යංශය සම්පූර්ණයෙන් අදා කර්මන්නේ කළා. නාවික හමුදා බුද්ධ්‍යංශය සම්පූර්ණයෙන්ම කර්මන්නේ කළා. ඒ බුද්ධි නිලධාරීන් අද ඉන්නේ හිරගෙවල් වල. එමගින් ජාතික ආරක්ෂාවට අදාළව තිබෙන ප්‍රබලතම සාධකයක් වෙච්ච කොටිත්‍රස්තවාදය මැඩලන්න සුවිශාල වැඩ කොටසක් කරපු යුද හමුදා හා නාවික හමුදා බුද්ධ්‍යංශ අකර්මන්නේ කළා තියෙනවා. ඒ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් උතුරේ හමුදා කඳවුරු තීරණාත්මක වැදගත් තැන්වල තියෙන හමුදා කඳවුරු පවා ගලවා දමමින් තිබෙනවා. පලාලි ගුවන් හමුදා කඳවුර පවා සාමාන්‍ය ගුවන් තොටුපළක් බවට පෙරලන්න හදනවා. සාමාන්‍ය ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කරන්න හදනවා. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව පැත්තෙන් ඒ ප්‍රධාන වැදගත් කාරණා කීපයක් හරහා දුර්වල කරමින් තිබෙනවා ජාතික ආරක්ෂාවට අදාළ සාධක. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු තව ඔබට පෙනෙනවා රාජ්‍ය දුර්වල කරන තව ක්‍රමයක්. පනත් කීපයක්ම සම්මත කරගත්තා. අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාල පිහිටුවන්න පනතක් ගෙනාවා. අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට අත්සන් කරලා ඒ ප්‍රඥාප්තියට අනුව නීතිය බලාත්මක කරන්න ලංකාව තුළ දැන් පනතක් ගෙනල්ලා තියෙනවා. ඒ පනත සම්මත කරාට පස්සේ අතුරුදහන් වූවන් පිළිබඳව නඩු අහන වෙනම උසාවියක් ස්ථාපිත වෙනවා. ඒ උසාවියට බලය ලැබෙනවා යම්කිසි අතුරුදහන් වීමක් කරපු නිලධාරියට විතරක් නෙවෙයි. ඔහුට උඩින් ඉන්න වගකිය යුතු ඒ කියන්නේ විධානය කරන පුද්ගලයන්ට පවා සේනාධි නායකයා දක්වා පවා අවශ්‍ය නම් දඬුවම් කරන්න. ඒ නීතිය ශ්‍රී ලංකාව තුළ ඒ අධිකරණයේ පිහිටුවීමෙන් පසුව දැන් ගෙනල්ලා තියෙන පාර්ලිමේන්තුව බලාත්මක කිරීමෙන් පසුව අනිවාර්යෙන් ජාත්‍යන්තර වෙනත් රටක වුණත් මේ රටේ කෙනෙකුට අතුරුදහන් වීමක් ගැන පැමිණිල්ලක් ආවොත් ඒ නඩුව විභාග කරන්න මේ රටේ කෙනෙක්ව ගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. හමුදා නිලධාරියෙක්ව ඉල්ලුවොත් දෙන්න බැඳිලා ඉන්නවා. කැනඩාවේ නඩුවක් දැම්මොත් මෙහි හමුදා නිලධාරියෙක්ව ඉල්ලුවොත් ලංකා රජය ඔහු අත්අඩංගුවටගෙන කැනඩාවට යවන්න බැඳිලා ඉන්නවා. එතකොට මේ එක පැත්තකින් රට බේරගත්තු හමුදාව කොටු කරන්න අතුරුදහන් වූවන් ගැන හොයනවා කියමින් එන ඒ වැටලීම ඒ එක පැත්තක්. ඒ ඔක්කොම යන අතරේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙමින් රටේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරපු රණවිරුවන් දංගෙඩියට යවන්න උසාවි හදමින් ජිනීවා මෙහෙයුම ඒ විදියට ක්‍රියාත්මක වෙන අතරේ ඊළඟ මෙහෙයුම තමයි නවාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම යනුවෙන් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරාය කියමින් දැන් ඊළඟට දියත් කර තිබෙන මෙහෙයුම. දැන් ඒ මෙහෙයුමේ තීරණාත්මක වැදගත් තැනකට දැන් මේ මෙහෙයුම ගමන් කරලා තියෙනවා. ඔබ දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකුත් ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඊළඟට මෙහෙයුම් කමිටුවකුත් සකස් කරා. මේ මෙහෙයුම් කමිටුව දීර්ඝ කාලයක් මේ කරුණු සාකච්ඡා කළ ඊට කලින් අනු කමිටු තිබුණා. අනු කමිටු වලින් වාර්තා නිකුත් කළා මෙහෙයුම් කමිටුවට. මෙහෙයුම් කමිටුව තමයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට දෙන්න ඕන සාකච්ඡාව සඳහා නියමිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සැකිල්ල කෙටුම්පත. ඒක සාකච්ඡාවට ලක් කරලා කැබිනට් එකට යනවා. කැබිනට් එකෙන් අවසාන වෙනස්කම් සහිත එක කැබිනට් එක අනුමත කරලා නැවත පාර්ලිමේන්තුවට එනවා අනුමත කරන්න. ඕක තමයි මේකේ ක්‍රියාදාමයේ මාර්ගසිතියම. දැන් මේ ක්‍රියාදාමයට අනුව දැන් අනු කමිටු වලින් ඒගොල්ලෝගේ නිර්දේශ වාර්තා මෙහෙයුම් කමිටුවට දුන්නා. දැන් මෙහෙයුම් කමිටුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවක් යයි කියමින් මේ ලේඛනය ඉදිරිපත් කොට තිබෙනවා.
මේ ලේඛනය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ ස්ථාවරයේ ලිඛිතව මෙහුම් කමිටුවට මේ වන විටත් දන්වනු ලැබ තිබෙනවා. කොහොම වුණත් මේ ලේඛනය අනුව මේකේ කරුණු ගණනාවක් තියෙනවා ඉතා තීරණාත්මකව රටට අහිත කර ඒ පිළිබඳව උදේ ගම්මන්පිල මැතිතුමා සමහර කරුණු ඉදිරිපත් කරයි. මම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මේ ලේඛනය අනුව මේ ලේඛනයේ ඉදිරිපත් කළ තිබෙන යෝජනා අනුව නිර්දේශ අනුව මේ ඉදිරිපත් කළ තියෙන කරුණු අනුව අනිවාර්යෙන්ම ව්‍යවස්ථාදායක එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ඊටාම බෙලහීන ආයතනයක් බවට පත් කරනවා. ඔබ දන්නවා රටක් ඒකීය වෙන්නේ ඒකීයයි කියලා නමක් තිබ්බ පමණින් නෙවෙයි. ව්‍යවස්ථාදායකයේ කියන්නේ නීති හැදීමේ බලය හැම බල කේන්ද්‍ර කීපයකට බෙදලා ගිහිලා තියෙනවද? එහෙම නැත්නම් ඒක ප්‍රධාන වශයෙන් එක තැනකද තියෙන. ඒක ඉතා වැදගත් සාධකයක්. මේ කෙටුම්පත අනුව පළාත් සභාවලට බලපාන නීති හදන්න පාර්ලිමේන්තුවට දැන් තියෙන විදිහට පළාත් සභා 21කට අදාළ බලපාන පනතක් අපි පාර්ලිමේන්තුවට ගේනවා නම් පළාත් සභාවක් කිව්වොත් මේකට අපි විරුද්ධයි කියලා ඒක අභිභවන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දෙන් සමත කරලා. ඒ අවස්ථාව පාර්ලිමේන්තුවට තියෙනවා. මේකට අනුව පාර්ලිමේන්තුවේ 3/2 විතරක් නෙවෙයි. පළාත් සභාවලින් පහ ගානේ අරගෙනයි තව වෙනම කණ්ඩායමකුත් දාලා හදන දෙවන මන්ත්‍රණ මණ්ඩලය. ඒකිනුත් 3/2කින් සමත වෙන්න ඕන පළාත් සභාවකට බලපවත්නා 21කට අදාළ නීතියක් සම්මත කරන්න. එතකොට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒකේ සංයුතිය හැදෙන්නේ පළාත් සභාවල මතයට වඩා වැඩි බලපෑමක් කළ හැකි වන ආකාරයට. ඊළඟට ඒ විතරක් නෙවෙයි. හැබැයි පළාත් සභා සමගාමී ලයිස්තුව අයින් කරලා පළාත් සභාවලට බලතල දෙකට බෙදලා හරියට දීලා ඉඩම් බලතල සම්පූර්ණයෙන් දීලා පොලිස් බලතල සම්පූර්ණයෙන් දීලා පළාත් රාජ්‍ය සේවා කමිෂන් එක හදලා රාජ්‍ය සේවයේ ප්‍රධාන තනතුරු දාන නිලධාරීන් දෙතුන් දෙනෙක් හැර ග්‍රාම සේවක පවා පළාත් රාජ්‍ය සේවා ව්‍යුහයට යටත් කරලා ඒ කියන්නේ රටේ නීති හදන්න පුළුවන් ආයතනයක් තදබල දැනට පළාත් සභාව හදන්නේ ප්‍රඥාප්ති. ප්‍රඥාප්ති කියලා කියන්නේම පනත් කියලා කියන්නේ නැහැ. නමුත් ඊට එහාට ගිය නීති සකස් කිරීමේ බලයකුත් පළාත් සභාවට ලැබෙන විදිහේ ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මේ යෝජනා කරන්නේ. නමට ඒකීය කතාව නිර්දේශ කීපයක් ඇතුලේ දාලා තියෙනවා. ඒ අතරේ ඊට අමතරව ආයි ඒකීය නැති නිර්දේශත් මේක ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. හැබැයි ඊටාම පැහැදිලි බල කේන්ද්‍ර තුනක් හැදෙනවා. ඒ බල කේන්ද්‍ර තුනෙන් දෙකක් තියෙන්නේ පළාත් සභාවතේ. පළාත් පාලන ආයතන වෙනම බල කේන්ද්‍රයක්. ඒක යටත් කරලා තියෙන්නේ පළාත් සභාවට. ආණ්ඩුකාරයා මහ ඇමති සමග සාකච්ඡා කරලා තමයි ජනාධිපති පත් කරන්න ඕනේ. ආණ්ඩුකාරයා මගින් පළාත් සභාවට කරන්න තියෙන බලපෑමත් අවම කරලා තියෙනවා, වළක්වලා තියෙනවා. ඒක හැබැයි පළාත් සභාවට Tamanta අභිමත ආකාරයට Tamanta අයිති විෂයන් වලට අදාළ නීති හැදීමේ අවස්ථාවක් දීලා තියෙනවා. මේ ඔක්කොම මගින් වෙන්නේ අර ජිනීවා න්‍යාය පත්‍රයට අනුව ෆෙඩරල් පාලන තන්ත්‍රයක් බවට ශ්‍රී ලංකාවපත් වෙනවා. මේ ෆෙඩරල් කරගන්න ඕනේ ඇයි? 13 තියෙන බලතල බලාත්මක කරාම නොදී තියෙන බලතල මේකේ කියන බලතල ටිකක් තව අතිරේකව දුන්නම මොකද්ද හැදෙන්නේ? පළාත් දෙකක් එකතු කරගන්නත් පුළුවන්. ඒකාබද්ධ කරලා හදාගන්නත් පුළුවන්. දෙක අනේ තුනක් වුණා. ඒතර මේක හදුවම ඉතුරු ඩිංග ගන්නෙ කොහොමද? ඉතුරු ඩිංග ගහන්නේ සිවිල් උද්ඝෝෂණ ආදී ක්‍රියාමාර්ග හරහා. ඒ අනුව ජාත්‍යන්තර මැදිහත් වීමකට පොටපාද ගන්න පුළුවන්. මේ බලතල ටික මේ විදියට ගත්තම මේක ආයි ආයුධ සන්නද්ධ අරගලයකින් ගන්න එකක් නෙවෙයි. ආයිත් මේ ත්‍රස්තවාදී ක්‍රමෝපායෙන් ගන්න එකක් නෙවෙයි. මේ බලතල මේ ආණ්ඩුවෙන් ගත්තම 13 බලතලයි දොදී තිබෙන බලතලයි මේ අලුතෙන් දෙන බලතලයි ඇතුළත් ෆෙඩරල් ප්‍රාන්ත පාලනය ගත්තම ඉතුරු ටික වෙන්වීම සඳහා උ ටික ගන්න තියෙන්නේ සාමකාමී සටන්කාමී ක්‍රියාමාර්ගවලට ජනයා පෙළඹවීම පමණයි. ඒවට විරුද්ධව මර්ධනය කරන්න බැරි තරමට රාජ්‍ය ආරක්ෂක හමුදා දුර්වල කරනවා. පොලිස් බලතල පළාත් සභාවට දුන්නම පොලිසිය බලාගෙන ඉන්නවා. එතකොට ඒ උද්ඝෝෂණ වලට අවසානයේ ඒ මගින් ජාත්‍යන්තර මැදිහත් වීම මගින් ඉතුරු ටික කරගන්න පුළුවන් පාර තමයි මේ කැපෙන්නේ. මේක අහිංසක විවස්ථා සංශෝධනයක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ආණ්ඩුවේ ඉන්න ඒගොල්ලෝ කියනවා ජනමත විචාරණයකට භාජනය වෙන ආකාරයේ විවස්ථා සංශෝධනයකට ඒගොල්ලෝ එකඟ වෙන්නේ නැහැ කියලා. දැන් මේකේ තියෙන ඔක්කොම ටික නැතුව අපි හිතමු ජනමත විචාරණයකට භාජනය නොවෙනවායයි කියන ටික හරි කරොත් දැනට තියෙන පළාත් සභාවේ 13 බලතල පොලිස් සහ ඉඩම් දුන්නොත් ඊට අතිරේකව ජනමත විචාරණයකට භාජනය නොවන ආකාරයේ තව ටිකක් ඇතුළත් කරොත් අන්තිමට ඒ ක්‍රමයට හැදෙන්නේ ඒ ෆෙඩරල් පාලනය මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒකීය පොත්ත තියෙයි ඇටේ වී ඇටේ සම්පූර්ණ ෆෙඩරල්
හාල්ලටයක් බවට පත් වේ. එතකොට ඒක එතනින් එතෙන්ට ගියාම ඉතුරු දුර ගෙනියන එක ඉතුරු දුර වෙනම රාජ්‍ය දක්වා ඇදගෙන යන එක අමාරු කාර්යයක් නෙවෙයි. දැන් මේ හදන්නේ නව ව්‍යවස්ථාවක් හදනවායි කියලා මේ දේශද්‍රෝහී ආණ්ඩුව අගමැති වික්‍රමසිංහ සිරිසේන ආණ්ඩුව දැන් මේ හදන්නේ මෙන්න මේ රටේ රණවිරුව ජීවිත පරිත්‍යාග කළා දිවි පුදලා බේරගත්තු ඒකීය භාවය අවසන් කරන්න අන්තිම ඇනෙත් මිනි පෙට්ටියට ගහලා රටත් ජාතියත් අවසාන වශයෙන් පෝරකයට යවන්න. මේකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකට ඒකාබද්ධව මේ රටට ජනතාවටත් අපි කියන්නේ මේක වළක්වා ගැනීම සඳහා මහා සංඝරත්නයේ ප්‍රමුඛ මහානායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේලාගෙන් අපි ඉල්ලනවා කරුණාකරලා මේ කෙටුම්පත අධ්‍යයනය කරන්න. මේකේ තියෙන භයානකකම තේරුම් ගන්න. මේකේ තියෙන ඔක්කොම නැතත් මේකෙන් 50% කරි ක්‍රියාවට නැංගුවොත් හැදෙන්නේ ෆෙඩරල් රාජ්‍යයක් බව තේරුම් ගන්න. ඒ ෆෙඩරල් රාජ්‍ය හැදුවට පස්සේ ඉතුරු දුර දෙමළ ඊළාම්වාදීන්ට ගෙනියන එක අමාරු දෙයක් නොවන බව වටහා ගන්න. ඒ නිසා මේ පියවර වහම වළක්වන්න ඕන. මේකට 3න් 2 අරගෙන සම්මත කරන එක වළක්වන්න ඕන. ඒ වළක්වාලීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම කරනවා. ඒ වගේම අපි රටෙන් ඉල්ලනවා මේ රටේ වගකියුතු රටවැසියන්ගෙන් ඉල්ලනවා සමාජ සංවිධාන වලින් ඉල්ලනවා මේ අනතුර තේරුම් අරගෙන මේක වළක්වාලීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට පෙරමුණ ගන්න කියලා.